ඔන්න දැන් මං ආරංචි වුණා පාස්කු ප්‍රහාරය ගැන පිල්ලයනුත් පොතක් ලියලලු. දැන් මේක එක ට්‍රෙන්ඩ් එකක්. දැන් ඒ අඩිපාරේ පොත් ලියන්න පටන් අරන් තියෙනවා අපේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඔහු මේ ළඟදී පොතක් ලියලා එලි දැක්වුවා. නමුත් වෙන අය නම් පොත් ලියලා ඒක උත්සවයක් අරගෙන තමයි ඒ පොත් ටික ජනතාව අතරට ප්‍රසිද්ධ කරන්නේ, ප්‍රචාරය කරන්නේ. හැබැයි මේක නම් හොර රහසේ එලි දක්වපු පොතක් හැටියට තමයි මම දකින්නේ. කොන්ස්පරන්සි කියන පොත. මෙන්න මේ පොත. කුමන්ත්‍රණය කියන මේ පොත එතුමා ලියලා තියෙනවා. ඒකේ යා ටයිටල් එක දාලා තියෙනවා ජනාධිපති දුරයෙන් මා නිරපීමේ කුමන්ත්‍රණය. සබ්ටයිටල් එකක් දාලා තියෙනවා ජාත්‍යන්තර අනුග්‍රහයෙන් වූ රෙජීම් චේන්ජ් මෙහෙයුමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හැල්ලු වූ හැටි. මේක තමයි මේ පොතේ නම. දැන් මේ පොත් ලියන එකේ ගැන කිසිම තර්කයක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. පොත් ලියන්න ඕන තරම් පොත් ලියන්න. ඇත්ත දේ ඔයගලන් හෙලි කරන්න. ඒ ගැන කිසි තර්කයක් නැහැ, ප්‍රශ්නයකුත් නැහැ. හැබැයි ඒ පොතේ වෙනත් අය ගැන වෙනත් අයට දොස් පවරන්න එපා. මේ පොතේ සාරාංශයක් හැටියට ගත්තොත් මේ පොතෙත් මෙතුමා කියලා තියෙනවා අවසානයේට පිටු 95 97 එයාව පළවා හැරීමට මුස්ලිම් වරුන් විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ කියන්නේ මුස්ලිම් දෙමළ මිනිස්සු නිසා තමයිලු එයාට එයාගේ දුරේ අහිමි වුණේ කියනවා වගේ තමයි එයා මේ පොතේ සඳහන් කරලා තියෙන්නේ. අර මම ඉස්සරහා කිව්වා වගේ මේකත් අර MLS ඩිසෝඩර් එකක් තමයි. ඒ ගණයට අයත් වෙන එක්තරා ඩිසෝඩර් එකක්. මේකටත් උත්තර දෙන්න හිතුනේ මේකත් එහෙම තමයි. දැන් මේක කොහොම හරි ඉතිහාසගත වෙලා ඉවරයි. ඉතිහාසගත වෙලා ඉවරයි. මේක රෙකෝඩ් වෙලා තියෙන්නේ. කවදා හරි අවුරුදු 10කට නැත්නම් 20කට පස්සේ දරුවෙක් ඇවිල්ලා මේ පොත කියවනකොට ඒ දරුවා ඒ අනාගත පරම්පරාව මුස්ලිම් අය ගැන වැරදි වැටහීමක් ඒගොල්ලන්ට ඉබේම ඇති වෙයි. ඒ වගේ තමයි මේ පොතේ යා ලියලා තියෙන්නේ. එයාව පන්නන්නට හේතුව වුණ පිරිසක් හැටියට මුස්ලිම් වරුන්ව සහ දෙමළ අයව මම දකිනවා කියලා එයා ලියලා තියෙනවා. ඒතකොට ඒකට අපිට ලොකු විශාල හානියක් ඒක. අපකීර්තියක්. මම දන්න තරමට අපේ ලංකා ඉතිහාසයේ රජවරුන්ගේ කාලේ ඉඳලා අද වෙනකන් අපි කවදාවත් රාජ්‍ය නායකයන්ව පාවා දීලා නැහැ. ඒ නිසානේ අපිට මරක්කලේ කියලා නමත් ඇති වෙලා තියෙන්නේ. මා රැකලේ දෙවනි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව ඝාතනය කරන්න ආපු වෙලාවේ ඒ ෆාතිමා කියන කාන්තාව Tamanගේ ජීවිතය පූජා කරලා තමයි රටේ රාජ්‍ය නායකයාව රජතුමාව බේරගත්තේ. අපි එහෙම પરම්පරාවක්. ඒ නිසා තමයි ඒ රජතුමා කිව්වේ මා රැකලේ, මාව රැකපුලේ. ඒක තමයි පසු කාලිනව මරක්කලේ හැටියට ආවේ. ඒතකොට එහෙම තියෙද්දි එහෙම ඉතිහාසගත වෙද්දී දැන් ඉන්න මේ මානසික ලෙඩ්ඩු උත්සාහ කරනවා මුස්ලිම් අය භයානක අය. මුස්ලිම් අය තමයි Tamanගේ රාජ්‍ය නායකයාව පාවලා දෙන්නේ කියලා මතයක් ඇති කරන්න තමයි මෙන්න මේ පොත් වලින් උත්සාහ කරන්න කියලා මට හැඟෙනවා. ඒ නිසා තමයි මේකටත් උත්තරයක් දෙන්න ඕනේ කියලා අපිට හිතුනේ. මේ ගැනත් කවුරුත් කතා කරේ නැහැ. මට තියෙන ලොකු කලකිරීමක්. බලමු මින් ඉදිරියට කවුරු හරි මේ ගැන කතා කරයිද කියලා. සමහර අය පොත් ලියලා ඒ පොතට හොඳ නමක් මහජනතාවගෙන් විවෘතව බලාපොරොත්තු වෙනවා. පොතක් ලිව්වට පස්සේ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා කියනවා මම මෙහෙම පොතක් ලිව්වා. පුළුවන් නම් මේකට හොඳ නමක් තෝරලා දෙන්න කියලා ඒ ජනතාව අතරට ඒක බාර දෙනවා. නිකන් හරි මෙතුමා මේ පොත ලියලා කුමන්ත්‍රණය කියලා කියන මේ පොත ලියලා එහෙම මහජනතාවට විවෘතව නමක් එයා බලාපොරොත්තු වෙලා තිබුණා නම් මට ඇත්තටම හිතෙනවා ඒ පොතට මෙන්න මේ වගේ නමක් දාන්න. කර්මය කියලා දාන්න. මේ පොතට දාන්න ඕනේ හරි නම කර්මය. එහෙම නැත්නම් මේක ආපහු කර්මය කියලා වෙනස් කරොත් හොඳයි කියලා මං හිතනවා. සබ්ටයිටල් එකක් හැටියට දාන්න ඕනේ කර්මය ජනාධිපති ලෙසද පැමිණිය හැක. එහෙම දැම්මොත් මීටත් වැඩිය මේක වටිනවා. ඇයි මොකද බෞද්ධයන් කර්ම ශක්තිය කියන එක තරයේ විශ්වාස කරන දෙයක්. ditta ධම්ම වේදනීය කර්මය කියන එක. ඒ කර්මය පරිසම් දෙන්නේ එක්කෝ ධර්මයෙන්, එහෙම නැත්නම් අභිධර්මයෙන්, එහෙමත් නැත්නම් ස්වභාව ධර්ම. සමහර විට තමාගේ බලය පාවිච්චි කරලා ධර්මයෙන් සහ අභිධර්මයෙන් කියන එකට විසඳුම් ලබා දෙන්න පුළුවන්. මොන හරි දෙයක් කරලා ඒක Tamanට ඒ කර්ම ශක්තිය බලපාන්න නැති විදියට මොන හරි කරන්න පුළුවන් කියමුකෝ. හැබැයි ස්වභාව ධර්මයෙන් නම් බේරෙන්නට බෑ. ඔබතුමා නියම බෞද්ධයෙක් කියලා නේද කියන්නේ? අපිත් ආසයි බෞද්ධයන්. අපිත් ආසයි බෞද්ධ නායකයන්ට. අපිත් ආසයි අපේ රට මහජාතිය කෙනෙක් පාලනය කරනවා නම්. ඇයි? එතකොට එතුමා පාලනය කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදියටමයි. මහජාතියේ වගකීමක් තියෙනවා සුළු ජාතීන්ව ආරක්ෂා කිරීම. සහ සුළු ජාතීන්ට රැකවරණය ලබා දීම. මේම කිසිම දෙයක් වෙන්නේ නැහනේ. අවුරුදු 70 ගාණක් තිස්සේ අපේ ප්‍රශ්න අදටත් විසඳලා නැහැ. පුළුවන් තරම්
කොන් කරලම දාන්න තමයි එන හැම එකම උත්සාහ කරන්නේ. ඒ නිසා අපිත් ආසයි බෞද්ධ නායකයෙක් මහජාතියෙන් පත් වෙලා අපේ රට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදියටම පාලනය කරනවා නම් කොච්චර හොඳද? වාසනාවන්ත රටක් මේක. හැබැයි අවුරුදු 70ක් තිස්සේ දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ කොහොමද කිව්වේ මේ කර්ම ශක්තිය ගැන? මනෝ පුබ්බං ගමා ධම්මා. මනෝ සෙට්ටා මනෝමය. මනසාචේ පුදුට්ටේන වාසතිවා කරෝතිවා. තනෝනං දුකමන් වේති චක්වංව වහතෝ පදං. ඒකේ අර්ථය අයහපත් සිතෙන් කරන කියන දේවල් වලට පිළිතුරු රියැක්ෂන් එක ගුණාගේ පිටිපස්සෙන් එන කරත්තය වගේ පිටිපස්සෙන්මයි කර්මය පිටිපස්සෙන්මයි අයහපත් සිතෙන් කරන දේවල් කරන කියන දේවල් ඒකේ ඵල විපාක. ඒ වගේම වැඩිදුරටත් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා තනෝනං සුකමන් වේනි තනෝනං සුකමන් වේති ඡායාව අනපාහිනි. බලන්න කොච්චර ලස්සනට දේශනා කරලා තියෙනවද කියලා. යහපත් සිතෙන් කරන කියන දේවල් වලට පිළිතුරු ඒකට එන රියැක්ෂන් එක තමන්ගේ පිටිපස්සෙන් තමන්ගේ හෙවණැල්ල වගේ එයි. තමන්ගේ පිටිපස්සෙන් එන තමන්ගේ හෙවණැල්ල වගේ හොඳ දේවල් පිටිපස්සෙන් එයි. ඡායාව අනපාහිනි. මේක තමයි අයිසැක් නිව්ටන්ගේ third law එක. තුන්වෙනි න්‍යාය. Every action there is an equal and opposite reaction. ඒක තමයි අයිසැක් නිව්ටනුත් කියලා තියෙන්නේ. මතක තියාගන්න කර්මය නඩු අහන දවසට ලෝයර්ස්ලටත් අප නැහැ. නියත වශයෙන් දඬුවම් විතරයි ඒ දවසට ලැබෙන්නේ. නිසා කර්ම ශක්තිය ගැන අපි හැමෝම හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. දැන් කොහොමද ඔබතුමාට මේ කර්ම ශක්තිය බලපෑවේ? මගේ දැනීම හැටියට බොහෝ කාරණාවල් තිබුණත් දැන් ඔබතුමා කුමන්ත්‍රණය කියලානේ කියන්නේ. නෑ මේක කුමන්ත්‍රණය නෙමෙයි. අනිවාර්යෙන් කර්ම ශක්තිය. කර්මය. නැත්තම් කරුමය කියලා අපි කියන්නේ. ඒ නිසා තමයි ඔබතුමාට පලා යන්නට සිද්ධ වුනේ. මම විශේෂයෙන් දකිනවා අංක 1 තමයි පාස්කු ප්‍රහාරය. එක්කෝ ඔය මිනිස්සු කියන විදියට බලය ලබා ගන්න ඕනේ කියලා පාස්කු ප්‍රහාරයක් සිද්ධ කරා. එහෙමත් නැත්නම් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ලබා දෙනවා කියලා පොරොන්දු වෙලා බලය ලබා ගත්තා. හැබැයි ඒ දෙහි සිද්ධ වුණේ නැහැ. පාස්කු ප්‍රහාරය කියන්නේ කවදාවත් අපිට අමතක නොවන සිද්ධියක්. ලංකා ඉතිහාසයේ කළු අකුරින් ලියවෙච්ච සෝචනීය, ඛේදනීය, මිලේච්ඡ ප්‍රහාරයක්. පල්ලියට ගිය 270ක් නිකරුණේ ඝාතනයට ලක් වුණා. 500කටත් වැඩි පිරිස ආබාධිත, අබ්බගත වුණා. ඒගොල්ලන්ගේ කඳුළු වලට අනිවාර්යෙන් වග කියන්න ඕන. අනිවාර්යෙන් වග කියන්න ඕන. ඒගොල්ලන් හලන ඒ පවුලේ අය, පවුලේ උදවිය හලන සෑම කඳුළු බින්දක් වෙනුවෙන්ම ඒකට වන්දි ගෙවන්න වෙයි. බුද්ධ ධර්මයට අනුව මරණ මංචකයේදී හරි ඔකට උත්තර දෙන්න සිද්ධ වෙයි. මරණ මංචකයේදී හරි ඔකට උත්තර දෙන්න සිද්ධ වෙයි. ඔය පාස්කු ප්‍රහාරය නිසා කිතුණු ජනතාව විශාල විවසනයකට පත් වුණා. ඊටත් වඩා ඉහළින් මුස්ලිම් අපි කොන් වුණා. ලක්ෂ 20ම ඔළුව පහත් කරන්න සිද්ධ වුණා. ඒ කාලේ තොප්පිය දාගෙන පාරට යන්න බෑ. ජුබ්බාය කැඳගෙන පාරට යන්න බෑ. රැවුලක් තියලා පාරට යන්න බෑ. බුර්කා නිකාබ් තහනම් කරා කියන්නත් ලැජ්ජයි. රාජ්‍ය ආයතන වලට පවා අපිට ඇතුල් වෙන්න බෑ. ඔය CTV බස් එකේ නගින්නත් බෑ. කෝච්චියේ නගින්න බෑ. ස්ටිකර් අලවපු ස්ටිකර් අදටත් තියෙනවා. ඔය සමහර රාජ්‍ය ආයතනවල සහ CTV බස් කෝච්චියේ එදා අලවපු ඒ ස්ටිකර් තවම තියෙනවා. අපි හුඟක් දුක් විඳා ඒ කාලේ. හරියට අපිව බැලුවේ සහරන් වගේ. සහරන් කියන එක බෝම්බ ගාලා ඒ කාල කන්‍යා ගියා. ඌ සහ ඌගේ කණ්ඩායම. නමුත් මිනිස්සු බැලුවේ අපි සහරන්ගේ ගෝලයෝ හැටියට තමයි අපිව බැලුවේ. අපිට සැලකුවෙත් ඒ විදියට තමයි. ඒ කාලේ අපේ ගෙදර බටර් ගාන්න තියෙන පිහිය, පාන් කපන තියෙන පිහිය ඒවත් උස්සගෙන ගියා. ගැහණු අයට එළියට යන්නත් බෑ. පල්ලි වලට බූට් පිටින් බල්ලෝ පිටින් ඇවිල්ලා සර්ච් කරේ. අපිව කුම් කරා, බිත්තියට හේතු කරා. ඒ වෙලාවේ අපි කොච්චර අඬලා ඇතිද? අපේ ඇස් වලින් කොච්චර කඳුළු අපි සලන්නට ඇතිද? අනිවාර්යෙන් මේ සියලු කඳුළු වලට ඔබතුමා වගේ කියන්න ඕනේ. ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙයි. මේක තමයි මම දකින පළවෙනි කර්මය. දෙවෙනි කාරණාව හැටියට මම දකිනවා ඔබතුමා ජනාධිපති වීමෙන් පස්සේ බෞද්ධයන්ගේ තියෙන උසස්ම ස්ථානය රුවන්වැලි මහාසාය, රුවන්වැලි මහාසෑය, ජයශ්‍රී මහබෝධිය, ජයශ්‍රී මහබෝධිය ළඟට ගිහිල්ලා ඔබතුමා ප්‍රකාශ කරනවා මම සිංහල බෞද්ධ ඡන්දයෙන් පත්වෙච්ච බෞද්ධ නායකයෙක්. එතන ඔබතුමා ජාතිවාදය වපුරන කතාවක් තමයි එදා ඔබතුමා කරේ. ඇත්තටම මුස්ලිම් ඡන්ද ඔබතුමාට ලැබිලා නැත්තම් වුණත් නැති වුණත් මුස්ලිම් ඡන්ද ඔබතුමාට ලැබිලා නැති වුණත් ඔබතුමා එහෙම කියලා තියෙන එක හොඳ නැහැ. ඔබතුමා එහෙම කියන එක හොඳ නැහැ. ඔබට වැරදි උපදෙස් එදා ලැබුණා. ඒ නිසා තමයි අපි හැමතිස්සෙම කියන්නේ Taman ළඟ තියාගන්න ඕනේ yes sir, okay sir, you are correct sir, 100% good sir කියලා කියන කට්ටිය නෙමෙයි ඔබ ළඟ තියාගන්න ඕනේ. ඔබ ළඟ තියාගන්න ඕනේ no sir, this is not good sir, I am totally disagree with you sir, I can't sir කියලා ඔබව හරිගස්සන කෙනෙක්ව තමයි ඔබ වටේ තියාගන්න. එතකොට තමයි හරියට පාලනය කරන්න. හැබැයි එදා
ඔබට වැරදි උපදෙස් ලබා දුන්නා. වැරදි උපදෙස් ලබා දෙන කට්ටියව ඔබගේ සමීපේ තියාගත්තා. ඒ නිසා තමයි එදා රුවන්වැලි මහා සෑය ඉදිරියේ ජයශ්‍රී මහ බෝධිය ඉදිරියේ මේ වගේ ප්‍රකාශයක් කරේ. බුදුරජාණන් වහන්සේම කියලා නෑනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සබ්බේ සත්තා භවಂತಿ සුඛිතත්තා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා තමයි කිව්වේ. හැබැයි ඔබතුමා පාවිච්චි කරේ බෞද්ධයන් විතරයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ කවදාවත් කියලා නෑ. බුදුරජාණන් වහන්සේ කවදාවත් කියලා නෑ. ආදරය, කරුණාව, මෛත්‍රිය ඔක්කොම සියලු දෙනාටම ලබා දෙන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඔබ එතනත් ෆේල් වුණ. පාර්ලිමේන්තුවේදී මේ ගැන හරින් ප්‍රනාන්දු සාපේ ෆේල් කියලා සිද්ධිය ප්‍රකාශ කරා. ඒක හැන්සාඩ් ගත වෙලා ඇති. ඒ වගේ ප්‍රේමනාත් කියන තවත් മന്ത്രിවරයෙක් මේ ගැන විශේෂ කතාවක් කරා. ඒවා හැන්සාඩ් ගත වෙලා ඇති. මේක මගේ අදහසක් විතරක් නෙමෙයි. ඒවා බලන්න ඔබතුමාට තේරෙයි. තුන්වෙනි කාරණාව හැටියට මම දකිනවා කිසිම පදනමක් නැතුව මුස්ලිම් වරුන්ගේ මෘතදේහ කොරෝනා නිසා 300කටත් වැඩිය අමුවේ පුලුස්සලා දැම්මා. අමුවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය එපා කියද්දි මුස්ලිම් රටවල් බැගෑපත් වෙද්දී ලංකාවේ ඉන්න ලක්ෂ 20ම අඬලා දන ගහලා ඉල්ලීම් කරලා හිඟා කාලා ඔබතුමාගෙන් ඉල්ලුවා පුච්චන්න එපා. අපේ ආගමට අනුව ඒක විශාල පවක්. ඒ නිසා අපි එදා ඇඬුවා පුච්චන්න එපා කියලා. හැබැයි මෙත්තිකා විතානගේ කියන එක ගැහැණියකගේ ඒ ප්‍රකාශය නොමග යවන ප්‍රකාශය අහලා ඔබතුමා පුලුස්සලා දැන් 300කටත් අධික මුස්ලිම් දේහයන් අද වෙනකන් ඒගොල්ලන්ට සොහනක් නැහැ. ඒ පවුලේ අය කොච්චර අඬලා ඇතිද? පවුලේ උදවිය කොච්චර අඬලා ඇතිද? කොච්චර කඳුළු සලලා ඇතිද? අදටත් අඬන. ඒ කඳුළු වලටත් ඔබතුමා වග කියන්න ඕන. ඒ සාපේ තමයි, ඒ කර්මය තමයි ඔබතුමාට වැදුනේ. තව තියෙනවා බොහෝ දේවල්. වද කොත්තු, වද ශාෆි, වද උඩ ඇඳුම්, වද යට ඇඳුම් මේ වගේ කියාගෙනම යන්න පුළුවන්. හැබැයි මම විශේෂයෙන්ම දැක්කේ පාස්කු ප්‍රහාරය, ඔබතුමාගේ ජනාධිපති වීමෙන් පසු දිවුරුම් දීම, ඒ වගේම කිසිම පදනමකින් තොරව මුස්ලිම් මිනිස්සුන්ගේ දේහයන් 300කටත් වැඩි ප්‍රමාණයක් අමුවේ පුලුස්සා දැමීම. මේවා තමයි ඔබතුමාට කර්මයක් හැටියට ආවේ. ඔබතුමාගේ ශාපයට කාරණාවන් මේවා තමයි. දොස්තර ශාෆිගේ පවුල කොච්චර අඬලා ඇතිද? කොච්චර කඳුළු සලලා ඇතිද? අනිවාර්යෙන් ඕවලට වන්දි ගෙවන්නට සිද්ධ වෙයි. ඒක තමයි ඔබට ශාපයක් හැටියට පිටිපස්සෙන් ආවේ. ඔබ පැන්නුවේ ඒ ශාපේ තමයි. ඒ නිසා මම කියන්න කැමති ඔබතුමාව පන්නා දැමීම, ඔබතුමාව එළවීම, එහෙම නැත්නම් ඔබතුමාගේ දුරය ඔබතුමාට අහිමි වීමත් මුස්ලිම් වරුන් අතරත් කිසිම සම්බන්ධයක් ඒක මම බය නැතුව කියන්න පුළුවන්. ඔබතුමාගේ දුරය අවසන් වීමට පෙර ඔබතුමා දාලා ගියේ එකටයි මුස්ලිම් වරුන් වන අපටයි කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි ඔබේ පොතේ ඔබතුමා එහෙම නෙමෙයි ලියලා තියෙන්නේ. මම වගකීමෙන් මගේ දැනීමේ සහ වැටහීමෙන් මට කියන්න පුළුවන් ඔබතුමාට බලපෑවේ මේ කර්ම ශක්තිය තමයි. ඔබතුමා කරපු ඒ ප්‍රකාශය සහ මේකේ ලියලා තියෙන මුස්ලිම් වරුන් තමයි ඒකට වග කියන්න ඕනේ කියලා ලියලා තියෙන එක ඔබතුමා ඉල්ලාස් කරගන්න කියලා මම ඉතාමත් ඕනකමින් ඔබතුමාගෙන් ඉල්ලනවා. එහෙම නැත්නම් දෙවනි මුද්‍රණය කරනකොට දෙවනි මුද්‍රණයේදී ඒක සංශෝධනය කරන්න කියලා මම ඉතාමත් ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. පොත කියවුවට වැඩක් නැහැ. මේ පොත ලියුව එක්කෙනාගේ හෘද සාක්ෂිය දන්නවා Taman කරපු දේ මොකද්ද කියලා. අවසාන වශයෙන් මම කතා කරේ සිංහල භාෂාවෙන්. සමහර විට මම කතා කරපු මේ දේවල් වලින් කාගේ හරි සිත් රිදෙන්නට පුළුවන්. සමහර අය මට කියනවා ඔයා කතා කරන එක හාෂ්. ඔයා කතා කරන ඒ විලාශය පොඩ්ඩක් සැර වැඩි කියලා කියනවා. මට පුළුවන් විදියටයි මම කතා කරන්නේ. ඒ නිසා කාගේ හරි සිත් රිදලා තිබුණා නම්, රිද්ද වුණා නම් කරුණා කරලා මට සමාව වෙන්න. ඒ නිසා මේක බලලා කොමන්ට් කරනකොට මගේ අම්මා තාත්තලාට බනින්න එපා. මොකද ඒ දෙන්න ජීවිතුන් අතර නැහැ. මගේ ජාතියට, ආගමට, මගේ දෙවියන්ට, මගේ වත්රුවරුන්ට, කුරාණයට බනින්න එපා. මොකද ඒගොල්ලන් ඒකට පලින. ඒ වගේම මගේ මුස්ලිම් අනිත් අයට ඔය ලක්ෂ 20ටම බනින්න යන්න එපා. සාමූහික වගකීමක් හැටියට මම කතා කරාට මේක මම කතා කරපු දෙයක්. ඒ නිසා බනින්න ඕන කට්ටිය මට බනින්න. ඒක අහගන්න තරම් චිත්ත ධෛර්යයක් සහ ආත්ම ගරුත්වයක්, ආත්ම ශක්තියක් මට තියෙනවා. ඒ නිසා මට බනින්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මම හරිනම්, මම මගේ හෘද සාක්ෂියට එකඟ නම්, මම ඉන්නේ නීතියේ රාමුව තුල නම්, ඒක දේව නීතිය වෙන්නත් පුළුවන්, රාජ්‍ය නීතිය වෙන්නත් පුළුවන්. කාටත් බය වෙන්න ඕනේ නැහැ. ඔයගලන්ට දේව ආරක්ෂාවක් තියෙනවා, රාජ්‍ය ආරක්ෂාවක්. We fight for justice and we die for justice. අයුක්තිය අසාධාරණයට එරෙහිව හැමදාම නොබියව අපි හඬ නගනවා. යුක්තිය සාධාරණය වෙනුවෙන් නිතර අපි පෙනී සිටිනවා. බොහොම ස්තුතියි. உயர்கல்வித் துறையில் 15 வருடங்களை நிறைவு செய்த பம்பலப்பிட்டிய அமேசான் காலேஜ் அண்ட் கேம்பஸில் புதிய வகுப்புகள் ஆரம்பம். முன்பள்ளி ஆசிரியர் பயிற்சி நெறி, உளவியலும் உளவளத்துணையும், கணனி, ஆங்கிலம் மற்றும் முகாமைத்துவ பாடநெறிகளுடன் HND, டிகிரி, மாஸ்டர்ஸ் வரையான பாடநெறிகள் இலங்கை பல்கலைக்கழக மானியங்கள் ஆணைக்குழுவினால் அங்கீகரிக்கப்பட்டு கல்வி அமைச்சின் கீழ் 3ஆம் நிலை தொழிற்கல்வி ஆணைக்குழுவினால் பதியப்பட்ட அமேசான் காலேஜ் அண்ட் கேம்பஸ். மேலதிக விவரங்களுக்கு 0765 204 604
www.amazoncollege.lk